ආයිබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස කැඳ එකක් අරගෙන ආවා. ඒ වගේම මේක හරිම ගුණයි. ඔන්න අද මම හදන්නේ කිතුල් පිටි වලින් රසම රස කැඳ එකක්. ඉතින් මම මෙතන කිතුල් පිටි ග්‍රෑම් 100ක් අරගත්තා. ඉඟුරු පොඩි කෑල්ලක් අරගත්තා. එනසල් කරල් දෙකක ඇට මේ විදිහට අරගත්තා. ඉතින් ඔයා කැමති නම් මේකට මුද්දරම් පලං එකතු කරගන්න පුළුවන්. තාල ඇට ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එකතු කරගත්තාම ගොඩක් රසයි. ඉතින් මම මේකට සීනි ටිකකුත් එකතු කරගන්නවා. මෙතන තියෙනවා පොල් කිරි. ඉතින් ඔයාගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව පොල් කිරි එකතු කරගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ විදිහට කිතුල් පිටි ටික භාජනයකට එකතු කරගමු. භාජනයකට එකතු කරගෙන මම මේකට වතුර කප් එකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් අපි දිය කරගන්නවා. ඉතින් මේ විදිහට දිය කරගෙන තමයි අපි ලිපේ තියන්න ඕනේ, නැත්නම් මේකේ කැටි ගැසෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට එකතු කරගත්තාම චුට්ටක්වත් කැටි නොගැසී අපිට ගන්න පුළුවන්. ඉතින් දැන් මම කියන්නම් කිතුල් පිටි අපිට මොන මොන රෝගවලටද ගුණ කියලා. ඉතින් ඔයා රක්තහීනතාවයෙන් පෙළෙනවා නම්, ඒ කියන්නේ ඇඟේ ලේ මදිකම, ඉතින් ඒකෙන් පෙළෙනවා නම් ඇඟේ ලේ වර්ධනය කරගන්න පුළුවන් මේ කිතුල් පිටි කැඳ වලින්. ඒ වගේම ඔයාට කලාන්ත ගතිය වගේ තියෙනවා නම් ඒකටත් ගොඩාක් ගුණයි මේ කිතුල් පිටි කැඳ. ඉතින් මම මේ විදිහට දිය කරගත්තට පස්සේ මම ඒකට ඉඟුරු ටිකයි එනසල් කරල් දෙකයි හොඳින් තලලා එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට ලිපේ තියලා රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයා මේක නොනවත්වා මේ විදිහට කලවම් කරගන්න ඕනි. ඔන්න ඔයා මේ විදිහට විනාඩි 4ක් 5ක් කලවම් කරනකොට දැන් මේ ටික හොඳින් රත් වෙලා තියෙනවා. ඉතින් රත් වුණාට පස්සේ ඔයාට පුළුවන් කිරි ටික එකතු කරගන්න. කිරිත් එකතු කරගෙන නොනවත්වා කලවම් කරගන්න ඕනි. ඉතින් වෙනද වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි මාව subscribe කරපු ඔයාලව. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා දිගටම මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයා දකින්න ඇති මේ විදිහට කලවම් කරගෙන යනකොට උකු වීගෙන එනවා. ඉතින් මේ විදිහට උකු වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා තාල ඇට ටිකක්. ඒ වගේම මුද්දරම් පලන් ටිකක්. ඉතින් ඔයා කැමති නම් මේ දේවල් එකතු කරගන්න. ඉතින් මේ දේවල් එකතු කරගත්තාම පුදුම රසක් තියෙන්නේ. ඔන්න දැන් මගේ කැඳ එක නම් රෙඩි. ඉතින් ඔයාට රක්ත වාතය වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක හදලා බොන්න. මේක ඇඟ සිසිල් කරන ලොකු ගුණයක් තියෙනවා මේ කැඳ එකේ. ඒ වගේම ඔයාට පිත වගේ තියෙනවා නම්, ඒ කියන්නේ බස් වල යනකොට ඔළුව රිදෙනවා, වමන යනවා වගේ ඒ වගේ ගති තියෙනවා නම් ඒත් කිතුල් පිටි කැඳ ගොඩාක් ගුණයි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ලෙඩ රෝග තියෙනවා නම් හදලා බොන්න. ඉතින් පායන කාලෙට එහෙම විශේෂයෙන්ම මේක හදලා බොන්න. ඇඟට මාර සහනයක් ලැබෙනවා. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලලා මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දෙන්න, comment එකක් දෙන්න, යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපි නැවතත් මෙවැනි රසවත් ඒ වගේම ගුණවත් රෙසිපි එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාට ගොඩාක් ස්තුතියි.